Hi guys, කොහමද? කාලෙකින් බා ඉන්ඩස්ට්‍රි එක ගැන පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙකුට තමයි පොඩක් මම මේ කතා කරේ. ඉතින් මට හම්බුණා මොරිෂස් වලින් මේ හදන රම් එකක්, ඩාර්ක් රම් එකක්. මේක කැමරල් වලින් හදන්නේ කැමරල් ස්පයිසි රම් එකක්. මම මේකෙන් හිතුවා පොඩි ක්ලාසික් කොක්ටේල් එකක් හදන්න. මොකද මේක ස්පෙෂල් නිසා මේක කැමරල් වලින් තමයි හදන්නේ. මේක සාමාන්‍යයෙන් ඕක් බැරල් වල තමයි මේක ෆර්මෙන්ටේෂන් කරන්නේ. මේකේ ගහලා තියෙන්නේ මේකේ ගහලම්ම තියෙනවා සාමාන්‍යයෙන් කොක්ටේල් වලට වඩා සුදුසුයි කියලා. ඒක නිසා මම try කරනවා මේකෙන් හොඳ කොක්ටේල් එකක් හදන්න. කාලෙකින් හම්බුනේ ඩාර්ක් රම් එකක්. nice smell. පොඩි ස්මෙල් එකක් එනවා. ඒ කියන්නේ කැමරල් ටේස්ට් එක කැමරල් ෆ්ලේවර් එක ඒ විදියටම එනවා. අපි කොක්ටේල් එක පොඩි එකක් හදලා බලමු. Hi guys, then අපි කැමරල් වලින් කොක්ටේල් එක සිම්පල් කොක්ටේල් එකක් මම හදන්න උත්සාහ කරා. මම ඒකට පාවිච්චි කරනවා මාටිනි ග්ලාස් එකක්, කැමරල් ඩාර්ක් රම් එක and සම්බුකා. කවුරුත් දන්න සම්බුකා. මම ඒක ෆස්ට් චිල් කරගත්තා අයිස් වලින් මේ විදියට. ඊට පස්සේ මම මේකේ බොටම් එකට පාවිච්චි කරනවා පොඩි ගානිෂ් එකටත් එක්ක ෂෙරි ගෙඩියක් මේ විදියට. මොකද කොක්ටේල් එකේ කලර්ෆුල් වෙන්නයි ඒක ලස්සන වෙන්නයි. ඕකේ, ඊට පස්සේ මම මේකට පාවිච්චි කරනවා ක්‍රස් අයිස්. මේක බොහොම සිම්පල් කොක්ටේල් එකක්. මොකද මට මේකේ මේ මොරිෂස් රම් එකේ ෆ්ලේවර් එක ඒ විදියටම තියාගන්න ඕන නිසා මම මේක උපරිම සිම්පල් විදියට මේ කොක්ටේල් එක යූස් කරනවා. මේකෙන් ඩාර්ක් රම් වලින් 30 ml 25-30 ml ඒක මම මේ විදියට පෝ කරනවා. මොකද මට මේ කොක්ටේල් එකේ කලර්ෆුල් ගතිය ගන්න තමයි මම උපරිම උත්සාහ කරන්නේ. ඊට පස්සේ සම්බුකා ෆ්ලේවර් එක ගැන ගොඩක් අය දන්නවා. ඒ නිසා සම්බුකා මම බොහොම ටිකයි එකට යොදවන්නේ like 10 ml. මොකද ඒ මට ෆ්ලේවර් එක ගන්න ඕන නිසා සම්බුකාත් මම මේ විදියට මේකට ඇඩ් කරනවා. ඊට පස්සේ පොඩි ගානිෂ් එකක් විදියට මම නැවතත් on the top cherry එකයි mint leaves එකකුයි පොඩියට තියලා කරගන්නවා. ඕකේ, දැන් මම මේ විදිහට හදාගත්ත මගේ කොක්ටේල් එක. ගොඩක් let's try එකක් දෙමු. It's nice because මේකේ කැමරල් ෆ්ලේවර් එක ඒ විදිහටම තියෙනවා. මොකද මේක මොරිෂස් රම් එකක්, ඩාර්ක් රම් එකක්, ස්පයිසි ඩාර්ක් රම් එකක්. ඉතින් ගොඩක් රසයි. ඒක try කරලා බලන්න ඔයාලා. Thank you.